තෙරුවන් සරණයි. ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවට විශේෂ දැනුවත් කිරීමක් තිබෙනවා. ඇත්තටම කිව්වොත් බංග්ලාදේශය කියන්නේ ඉතා මේ ඛේදවාචකය අපේ බෞද්ධයන්ට තිබෙන්නේ. විශේෂ චිටගොන් කඳුකර ප්‍රදේශයේ චිටගොන් පළාතේ විශේෂ දිස්ත්‍රික් පහක් තියෙනවා. ප්‍රධාන තමයි චිටගොන්, එවාගෙම කොක්ස් බසර්, රංගමටි, බන්දර්මචා, කග්‍රශුලි කියන්නේ. නමුත් 171 මේ බංග්ලාදේශයේ නිදහස් වෙනකොට බෞද්ධ හිටියේ 95ක්, මුස්ලිම් බරු හිටියේ 105ක් පමණ. මේ බෞද්ධ ජන කොටසක් වැඩි ප්‍රමාණය නිසා ඒ ජනපදවල මේ බංග්ලාදේශයේ වල මුස්ලිම් ජනතාව විතර ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් මේ බෞද්ධ ජනපදවලද පදිංචි කරලා ආණ්ඩුවේ සහ මුස්ලිම් මතවාදී විසින් පෝෂණය කරන පිරිසක්. අපිට බලයක් නැහැ. අපිට ලෝක බෞද්ධන්ගේ අපිට උදව් උපකාරයක් නැති නිසා එයාලට ඕන වන විදියට අපිට මේ අපේ බංග්ලාදේශයේ බෞද්ධ ජනතාවට මේ ස්ත්‍රී දූෂණ, ඒ වගේම පැහැර ගැනීම, ඒ වගේම පන්සල් පොල්සා දැමීම, ඒ වගේම මේ අපේ බෞද්ධ ජනතාව ඉදකඩම් මේ අල්ලා ගැනීම, සමහර විට මේ කිසිම මීඩියාවකින්වත් මේ කිසිම මේ සෝෂල් මීඩියාවකින්වත් මේ ප්‍රචාර කටයුතු කිරීම සම්පූර්ණ තහනම් බවද ලක් කරලා තියෙනවා. ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවාසීන්ට මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අපේ වගේ මේ අසරණ වෙන අවස්ථාවේදී ඔබගේ පිහිටක් වටනවා. ඒ පිහිටේ තමයි අපේ වෙනුවෙන් අපි ඔබගෙන් මිල මුදල් වලින්වත් මේ අපි උදව් උපකාරයක් අපි බලාපොරොත්තුවක් අත්දැකේ නොවේ. අපි බලන්නේ අපි වෙනුවෙන් පෙනී සිටින්න. උදාහරණයක් වශයෙන් අපි දැන් අසරණ නිකන් අර මේ එක්තර හරියට මේ කොනෙකට කොන්විච්ච බෞද්ධ ජාතියක් බවට පත් වෙනවා. මොකද අපි වෙනුවෙන් හඳුනාගන්න ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ රාජ්‍යවල මැදිහත් වෙන්නේ නැහැ. කලින් නම් බුරුමේ රාජ්‍යයක් මේ බුරුමේ රජයේ මැදිහත් වුණා. නමුත් එහි බුරුමේ රාජ්‍ය හමුදා පාලන නිසා හරියට ආණ්ඩුවක් නොමැති නිසා අපි ඒ පැත්තට අපේ අසරණයි. නිවිදින් ලබාගෙන ඔබේ කවුරුත් මේ බංග්ලාදේශයේ චිටගොන් මේ බෞද්ධ ඒ ජනතාව කෙරෙහි අවධානයක් ඇති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.